අපේ සර්ටිෆිකේට් කෝස් එකේ යන දරුවන්ට පන්තියේදී මුල සිටම සරලව ඉංග්‍රීසි කියලා දෙනවා වගේම ඉංග්‍රීසියෙන් කතා කරන්නත් කියලා දෙනවනේ. ඊට අමතරව අපි නොමිලේ ලබා දෙන නිබන්ධන මොනවද කියලා අද අපි බලමු. මෙන්න මේ නිබන්ධනය අපි ගෙදරටම පෝස්ට් කරනවා. ටෙන්සර් සම්බන්ධව තියෙන නිබන්ධනය සියලුම දේ සවිස්තරාත්මකවම දන්න සිංහලෙන් තේරුම් කරලා දෙන්නේ මෙන්න මේ නිබන්ධනයෙන්. ඊට පස්සේ තියෙනවා ඉංග්‍රීසි අකුරු උච්චාරණය. ඉතින් ඉංග්‍රීසි අකුරු උච්චාරණය කරන්න අපහසුයි නම් මෙන්න මේ නිබන්ධනය මගින් ඉංග්‍රීසි අකුරු ශබ්ද කරන විදිහ ඉගෙන ගන්න පුළුවන් උදාහරණ සහිතවම. ඊට පස්සේ තියෙනවා ස්වර ව්‍යංජන පිළිබඳව තියෙන නිබන්ධනය. ඉතින් ස්වර ව්‍යංජන පිළිබඳව තියෙන නිබන්ධනයේදී ඔයාට ඉගෙන ගන්න පුළුවන් මේ අකුරු වලින් කොහොමද අකුරු ශබ්ද කරන්නේ කියන එක. හරි. ඊට පස්සේ තියෙනවා අකුරු එකතු කරලා කොහොමද වචන හැදෙන්නේ? අකුරු එකතු කරලා වචන හැදෙන විදිහ මෙන්න මේ නිබන්ධනයෙන් ඉගෙන ගන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදී කතා කිරීමේදී අත්‍යවශ්‍ය වන සංවාද 50ක් පිළිතුරු සමගම මෙන්න මේ නිබන්ධනයෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ දේවල් අපි PDF විදිහට ලබා දෙන්නේ. ඊට අමතරව තියෙනවා දෛනික ජීවිතයට අවශ්‍ය ඉංග්‍රීසි සංවාද 100ක් උදාහරණ සහිතවම. ඒ විතරක් නෙවෙයි හැම වෙලාවෙම හිතනවානේ අනේ මට ඉංග්‍රීසි කතා කරන්න වචන නැහැ කියලා. ඔන්න දරුවනේ ඔයාලට අපි නොමිලේම PDF එකක් ලබා දෙනවා. අත්‍යවශ්‍යම ඉංග්‍රීසි කතා කිරීමේදී අත්‍යවශ්‍ය වන වචන 100ක් උදාහරණ සහිතවම. මේ ටික විතරද? අප නෑ. මෙන්න මේක තමයි අත්‍යවශ්‍යම වෙන නිබන්ධනය. ඔයා රට යන්න බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් ලංකාවේ හොඳ රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මෙන්න මේ නිබන්ධනය ඔයාට වැදගත්. මොකද මේ නිබන්ධනයෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් සම්මුඛ පරීක්ෂණයකදී අහන ප්‍රශ්න සහ පිළිතුරු. ඉතින් මේ කෝස් එක සාර්ථකව සම්පූර්ණ කරන ඔයාට අපේ ආයතනයෙන් වටිනා සහතික පත්‍රයක්ද නිකුත් කරනවා. ඉතින් අපි රජයේ ලියාපදිංචි ආයතනයක් ඔයා ඊශ්‍රායලය යන බලාගෙන ඉන්නවනම් ඔන්න ඔයාට මේ කෝස් එක ගොඩක්ම වටිනවා. ඉතින් පන්තියේදී මුල සිටම ඉංග්‍රීසි කියලා දෙනවා වගේම අපි ගෙදරට නොමිලේ මේ වෙන නිබන්ධනය සහ PDF ගැන තමයි මම මේ හැඳින්වීමක් කරේ.